තෙරුවන් සරණයි හැමෝටම. ඔයත් ජීවිතය සතුට හොයන කෙනෙක්ද? ඒත් හිතට නිදහසක් ඇත්තම නැද්ද? සමහර විට ඔබේ හිතේ සතුට නැති කරන්නේ අනිත් අය නෙවෙයි. ඔයා නොදැනුවත්වම දිනපතා කරන පුරුදු කිහිපයක්. අද අපි ඒ අතරින් බලමු පුරුදු 3ක් ගැන. පළවෙනි පුරුද්ද තමයි අන් අය සමග තමන්ව සංසන්දනය කිරීම. එයාට ඒවා තියෙනවා මට නැහැ. මේ සිතුවිල්ලෙන් සතුට හෙමින් අපේ ජීවිතයෙන් අඩුවෙනවා. ඔයා ගැනව කලකිරෙන්න පටන් ගන්නවා. මුලින්ම ඔයාට වටිනාකමක් දෙන්න. සෑම කෙනෙකුගේම ජීවිත ගමන වෙනස්. ඔයා තනියම ඔයා ගැන හිතන්න. ඔයාට ආදරය කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට අපේ සිත දියුණු කර ගැනීමෙන් අපේ සිතට විශාල සැනසීමක් ලැබෙනවා. ඔයා ඊට වඩා අද යහපත් කෙනෙක්ද කියන එක තමයි වැදගත්. ඉතින් දෙවැනි පුරුද්ද තමයි නැති දේ ගැනම හිතමින් තිබෙන දේ අමතක කිරීම. අපි බොහෝ විට කියන්නේ තව ටිකක් තිබුණා නම් මම සතුටින් ඉන්නවා. ඒත් එහෙම හිතන අතරේ අද අපිට ලැබිලා තියෙන වටිනා දේවල් අපිට නොපෙනී යනවා. නිරෝගී ශරීරයක්, ආදරය කරන පවුලක්, අද ජීවත් වෙන්න ලැබුණු තවත් දවසක්, මේවා වටිනාම දායාද අපිට ලැබුණා. මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ජීවිතයේ සතුට තව තවත් වැඩි වේවි. තුන්වෙනි පුරුද්ද තමයි තරහ සහ වෛරය හිතේ තියාගෙන ජීවත් වීම. කෙනෙක් ඔබට වරදක් කළා කියලා ඒ සිදුවීම නැවත මතක් කරගෙන ඔයාගේ හිතට තරහා වෛරය එකතු කරගන්නවා නම් ඒකෙන් විඳවන්නේ අනිත් අය නෙවෙයි ඔයාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. මෛත්‍රියෙන්මයි වෛරය සංසිඳෙන්නේ. ඔයත් මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්න. අපේ හිත නිදහස් වෙන්නේ සමාව දීමට ඉගෙනගත් විටයි. සතුට කියන්නේ පිටතින් හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇති වෙන්නේ අපේම සිත තුළ. අද මේ පුරුදු තුනෙන් එකක් හරින් අත්හරින්න උත්සාහ කරන්න. පුංචි වෙනසක් වුණත් ඔබේ ජීවිතයට ලොකු සැනසීමක් ගෙන එන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් අපි අපේ සතුට නැති කරගන්නේ නැතුව සතුට ලබා ගන්න උත්සාහ කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.